ඉතින් ඒ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු තරඟ තුනකින් සමන්විත 20 තරඟාවලිය නිමාවට පත් වුණා. ඉතින් ඊයේ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු සටනකදී ලකුණු 14කින් ජයග්‍රහණය කර අතර ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරය මම ඊට පෙර වීඩියෝවේදී ඔබට ගෙනාවා. මේ අතර මෙම තරඟාවලිය 1-1 ලෙස සම තත්ත්වයෙන් අවසන් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමටත් පාකිස්තාන කණ්ඩායමටත් හැකියාව ලැබුණා. මේ අතර ඊයේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වගේම මුළු තරඟයේම හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංගයි. ඔහු පන්දු අර 3ම යවා ලකුණු 35කට කඩලු 4ක් මිදහැරීමට සමත් වුණා. මේ අතර අපි හැමෝම දන්නවා වනිදු හසරංග කඩුලක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු කඩුල සමරන ආකාරය පිළිබඳව. එය මෑත කාලයේදී එකම ඉරියව්වකින් තමයි ඔහු සැමරුවේ. ඉතින් පාකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන ලෙග් ස්පිනර් කෙනෙක් වුණු සදාබ් ඛාන් පන්දුවට පහර දෙන විට වනිදු හසරංගට පන්දු යැවීමට අවස්ථාව හම්බුණා. ඉතින් එම පන්දු වලදී වනිදු හසරංගට සදාබ් ඛාන් 6 පාරක් එල්ල කරා වගේම ඊළඟ පන්දුවේදී 6 පාරක් එල්ල කිරීමට ගොස් සදාබ් ඛාන් දැවි ගියා. මෙම අවස්ථාවේදී වනිදු හසරංග සිදු කරපු සැමරීම බොහෝ දෙනෙක් කතාබහට ලක් වුණා වගේම සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් හිමි වෙලා තිබුණු කාරණයක් බවට පත් වුණා. මේ අතර මෙම තරගය නිමවීමෙන් පසුව පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්ුණේ වනිදු හසරංගයි. ඉතින් එහි සිටි මාධ්‍යවේදියෙන් වනිදු හසරංගගෙන් සදාබ් ඛාන්ගේ කඩුල ලබා ගැනීමෙන් අනතුරුව සිදු කරපු සැමරීම පිළිබඳව ප්‍රශ්නයක් අසා සිටියා. මේ ඔහු අසා සිටි ප්‍රශ්නය උපුටා ගැනීමයි. අපි දැක්කා සදාබ් ඛාන් දවාගත්තට පස්සේ ඔබ අමුතු සැමරීමක් කරනවා. ඒ ඔබ පෙන්වුවේ ලෙග් ස්පිනර් කෙනෙක්ව ලෙග් ස්පිනර් කෙනෙක් දවාගත්තා කියලාද නැත්නම් මේ මගේ තැන කියන එක කියන්නද? එහෙම එකක් නෙමෙයි. මට එවලේදී සදාබ් ඛාන් 6 පාරක් එල්ල කරලා තිබුණේ. ඉතින් ඊට පස්සේ මං එයාව දවා ගත්තා. ඉතින් මට එවලේ හිතෙච්ච දේ තමයි මං එවලේ කළේ. ඉතින් ඒ වනිදු හසරංග ලබා දුන් පිළිතුරයි. මෙවැනි පෑම්පෑ අලුත් වන ක්‍රිකට් පිටිය උණුසුම් පුවත් ගුණාත්මකව ලතසැනීම දැනගන්න ලංකන් ක්‍රිකට් සමගින් එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. අලුත් වීඩියෝවකින් විදුලි වේගයෙන් හමු වෙමු.